to our YouTube channel. හලෝ කොහොමද හැමෝටම මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. දැන් මේ අපි දෙන්න කොහෙද යන්නේ? දෙන්න අලුත් අවුරුදු නිවාඩුවට ගමේ යන ගමන් තමයි මේ ඉන්නේ. ගම කොහෙද කියලා වීඩියෝ එක ඉස්සරහට බලමු. අපි දැනට නැවතිලා ඉන්නේ හොරණනේ. ඉතින් හොරණින් පිටත් වෙනකොට ටිකක් රෑ වුණා. අපි දැන් මේ ඉන්නේ උඩවලව ඩෑම් එකේ. මෙහෙට එද්දි අපිට හොඳටම පාන්දර වුණා. බලන්නකෝ ඉතින් මේ වෙලාවට මේවට වටපිටාවේ තියෙන ලස්සන කොහොමද කියලා. මාරම ලස්සනක් තියෙන්නේ කියන්න තේරෙන්නේ කොයි වගේද කියලා. කොහොමත් ඔයාලට මේ වීඩියෝ එක ටිකටම බලන්න පුළුවන් වෙන්නේ. වටපිටාව ගැන, පරිසරයේ ලස්සන ගැන, පරිසරයේ සුන්දරත්වය ඒ දේවල් ගොඩක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. විශේෂ ස්ථාන දෙකක් ගන්නවා. ඒ විහාර දෙක ගැන වෙනම වලොග් එකක් තවත් දවසක ඔයාලට මම අරගෙන එන්නම්. දැනට අපි මේ වලොග් එකෙන් මේ අවට තියෙන ලස්සන තැන් වලට මේ වීඩියෝ එකෙන් යමු. හරි. දැන් බලමු අපි මේ කොහෙද යන්නේ කියලා. දෙවනි දවසේ නම් තමයි ඇවිදින්න ගත්තේ. ඒ කියන්නේ මේ වීඩියෝ එක කරේ අප්‍රේල් මාසේ 11 වෙනිදා. අපි දැන් බලමු අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මුහුදු මහා විහාරයට. මුහුදු මහා විහාරය කිව්වම ඔයාලා හැමෝම දන්න තැනක්. අද වෙනකොට ගොඩාක්ම ප්‍රසිද්ධයි ලංකාවේ මුහුදු මහා විහාරය. ගොඩක් කාලවට පොතපතේ සඳහන් නොවුනට මේ විහාරය වටා බැඳිච්ච ඉතිහාස කතා ගොඩාරයක් තියෙනවා. කාවන්තිස්ස රජතුමා, විහාර මහා දේවිය මේ වගේ ප්‍රබල චරිත මේ විහාරය වටා බැඳිලා ඉන්නවා. ඔයාලට පේනවනේ අපිට ගල් කණු හැම මතුවලා තියෙනවා. මම ඒ ගැන වීඩියෝ එක ඉස්සරහට ඔයාලට කියන්නම් මොනවද කියලා. අපි දැන් ආයෙත් යමු කතාවට. හරි. කාවන්තිස්ස රජතුමා, විහාර මහා දේවිය ගැන කතා කරනකොට අපි හැමෝම දන්න කතාවක් තමයි විහාර මහා දේවිය පාවෙලා ආවේ කිරින්දට කියලා. පොතපතේ සඳහන් වෙන්නේ විහාර මහා දේවිය පාවෙලා ආවිල්ලා ගොඩ බැස්සේ කිරින්දට කියලා. ඒ වුණාට වර්තමානයේදී කැණීම් කටයුතු වලින් හොයාගෙන තියෙනවා විහාර මහා දේවිය පාවෙලා ආවිල්ලා ගොඩබැස්ස ස්ථානය මෙම ස්ථානය කියලා. ඒකට සාක්ෂි ගොඩක් අපට විහාර භූමියේදී දැක බලා ගන්න පුළුවන්. අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට තව මොනවද බලන්න තියෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මේ විහාරය අවුරුදු 2300 කට විතර අතීතයකට විහිදෙන විහාරයක්. කියන්නේ මේ පන්සලේ කරපු සුළු කැණීම් කටයුතු වලදී හොයාගෙන තියෙනවා. මේ ඉතිහාසය ගැන හරියටම සඳහන් කරනවා නම් මේ පොළොව මට්ටමේ ඉඳන් තව අඩි ගණනාවක් පහළට හරන්න ඕනේ කියලා. අර මම ඔයාලට කලින් පෙන්නපු ගල් කණු තියෙනව නේද? ඒවත් චෛත්‍යයක් හදන්න හාරපුවාම තමයි උඩට මතුනේ. එතකොට ඒකෙන් කියවෙන්නේ වර්තමානයේ වෙනකොටත් ඒ කියන්නේ මේ අදටත් මේ පොළොව යට තව මොකක්ම හෝ රහසක් නිදන්ගත වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මෙතන ටිකක් විශේෂ තැනක්. මෙතනට නම් කට්ටිය බාරහාර එහෙමත් වෙනවා. පඳුරු ගැට ගහනවා. ඒ කියන්නේ මෙතන විහාර මහා දේවියගේ ආභරණ නිදන් කරලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එක මත ගොඩාක් තියෙනවා. ඒ අතරින් එක විශේෂයි. ඇත්තද බොරුද කියනවා නම් දන්නේ නැහැ ඉතින්. අපි තව යමු ඉස්සරහට. ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මුහුදු මහා විහාරයේ අනන්‍යතාවයේ විදිහට සැලකෙන විහාරයේ තියෙන නටබුන්. මේ ප්‍රතිමා හදලා තියෙන්නේ
චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කියලා තමයි කියවෙන්නේ. මෙතනට ගියාම ඔයාලට දැක බලා ගන්න පුළුවන් බුදුරුවක් සමග තවත් ප්‍රතිමා දෙකක් තියෙනවා. බොහෝ දුරට ස්ත්‍රී පුරුෂ ප්‍රතිමා දෙකක්ම මෙතන තියෙන නිසා විහාර මහා දේවියයි කාවන්තිස්ස රජතුමයි ඒ නිරූපණය කරනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. පන්සලේ පෙන්වන්න තැන් නම් තව ගොඩාක් තියෙනවා. ඒ අතරින් විශේෂම තැන් ටික විතරයි ඔයාලට පෙන්වුවේ. අපි දැන් යමු තව ගමනක්. ඔන්න අපි දැන් ඇතුල් වෙන්නේ සුරපුරයකට. මේක ඇවිල්ලා ඉතින් මගේ බෝඩරේ. බලාගෙන යමුකෝ මමට වටපිටාව කොච්චර ලස්සනද කියලා. අරුගම්බේ කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් නෑනේ දැන් වෙනකොට. මේ පැත්තේ ඉතින් ගොඩක්ම ලස්සන සීසන් කාලෙට තමයි. විදේශිකයම බලන අත විදේශිකයෝ. සැටලයිට් දාලා මියුසික් ඒ වගේ දේවල් එක්ක මාරම කොලිටියක් තියෙන රෑට මේ සීසන් කාලෙට. හරි නම් මේ වෙනකොට සීසන් කාලේ පටන් අරන් තියෙන්න ඕන. අපි දැන් යමු අරුගම්බේ බීච් එකට. ගොඩක් වීඩියෝ කර හිටියේ නෑ. මුදේ නාලා ටිකක් වෙලා එන්න අපි ගෙදරින් පිටත් වුණා. හරි මේ අපේ තුන්වෙනි දවසේ. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ කබාන හොටල් එකට. ඒ කියන්නේ පොඩි කබාන හදලා තියෙනවා බීච් එකයිනේ. ඉතින් බීච් එක අයිනේ තමයි චූටි කබාන හදලා තියෙන්නේ. මේක ඉතින් ඇවිල්ලා කාලා බීලා චුට්ටක් ඉඳහසේ ඉඳලා සෙල්ලම් කරලා යන්න පුළුවන්. අපි මෙහෙට ඇවිල්ලා චුට්ටක් වෙලා රෙස්ට් එකේ ඉඳලා ආයෙත් ගියා තව තැනකට. අපි දැන් බලමු ඒ කොහෙද කියලා. ඔයාලා දන්නවද කැලයක් මැදින් අපි මේ කොහාටද යන්නේ කියලා? මේ තමයි අපේ පැත්තට යන අවසාන ගම්මානය. ඒ කියන්නේ ශ්‍රී ලංකා සිටියේ නැත්තත් කෙළවර තමයි. අපි මේ දැන් යන්නේ කැලේ මැද තියෙන පෞරාණික පන්සලක් බලන්න. අපි එහෙනම් වීඩියෝ එක දිගටම බලමු. අපි දැන් මේ කැලේ මැදින් යන්නේ ලොකු ගල් පාරටයක් මුදුනට. ඔයාලා බලන්නකෝ ඉස්සරහට මොනවද දකින්න හම්බෙන්නේ කියලා. වීඩියෝ එක යනකම් මම ඔයාලට කියන්නම් මෙහි ආවොත් ඔයාලට බලන්න පුළුවන් විශේෂ තැන් කිහිපයක් ගැන. ලාහුගල ගත්තොත් ඉන්නේ ලාහුගල ඉඳන් එනකොට ඔයාලට මගුල් මහ විහාරය, නීලගිරිය, ඒ වගේම කොටවෙහෙර ලාහුගල ජාතික වනෝද්‍යානය බලා ගන්න පුළුවන්. එතනින් එනකොට පොතේ
පැත්තට වෙන්න මුහුදු මහා විහාරය, අරුගම්බේ බීච් එක ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම පහු කරගෙන ඔයාලා පානම් පැත්තට එනකොට ඔකන දේවාලය, කුඩුම්බිගල, කුමන නැෂනල් පාක්, එලිෆන්ට් රොක්, ක්‍රොකොඩයිල් රොක් මේ වගේ තැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ කිව්වේ විශේෂ තැන් කීපයක් විතරයි. තව තැන් බලන්න ගොඩාක් තියෙනවා. හරි, ඔයාලට මේ පේන්නේ පන්සලේ හාමුදුරුවෝ වැඩ හිඳින ගල් වලින්ම හැදුණු කුටි. ස්වභාවිකම හැදුණු කුටි මේ වගේ තමයි හාමුදුරුවෝ වැඩ ඉන්නේ. ඉතින් දැන් අපි බඩ ගාගෙන නගින්නේ අවසානම හරියට. ඉතින් බලන්නකෝ වීඩියෝ එක කොහොමද කියලා. මේක දැක්කම ඉතින් සමහරුන්ට නම් හිතේ ඔච්චර බඩ ගාගෙන මොකටද ඔය කන්ද නගින්නේ කියලා. ඒ වුණාට මේකේ අවසන් ප්‍රතිඵලය හරිම සුන්දරයි. අන්න ඒකයි වැදගත්. මුළු පළාතම පේනවා මේ මෙතනට නැග්ගාම මාරම ලස්සනයි. මෙතනම උඩ තමයි චෛත්‍යය හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ අවට වටපිටාව ඔක්කොම පේනවා බීච් එකත් එක්කම. මම නම් කියන්නේ ඔයාලත් ඇවිල්ලා බලන්න වටිනවා මේ පැත්ත. එක දවසින් නම් බලලා ඉවර කරන්න බැරි වෙයි. අඩුම දවස් දෙකක්වත් යනවා. ඉතින් මේ ඔක්කොම බලලා ඉවර කරන්න. මම මේ ඔයාලට පෙන්නුවේ ටිකයිනේ. මේ වගේ තැන් තව කොටාරියක් බලන්න තියෙනවා. එහෙම සම්පූර්ණයෙන්ම බලනවා නම් දවස් 2-3ක්වත් අඩුම යනවා මේ ටික බලලා ඉවර කරන්න. තරම්ම වටිනවා ඉතින් බලනවා නම් මේ වගේ දේවල්. මෙයාලව නම් ඉතින් මෙහි ගොඩක් බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ගෙදර යන ගමන් ගෙදර ගිහිල්ලා ඊළඟ දවසේදී හම්බෙමු. මේ අපේ 4 වෙනි දවස. අපි ආයෙත් පානම ගම්මානයට ආවා. අපි මේ දැන් යන්නේ ආයෙමත් හොටෙල් එකකට. හොටෙල් එකක් කියන්නේ ඒකත් අර කලින් වගේම බීච් එකයිනේ තියෙන කබාන හොටෙල් එකක්. ඒක වෙනම එකක්, අරක වෙනම එකක්, මේ දැන් යන එක වෙනම එකක්. මේ යන පාර තමයි පේන්න තියෙන ඔයාලට. පාර නම් ටිකක් සවුත් ටිකක් නෙවෙයි පාර හොඳටම සවුත්. වැස්ස දවසට ඔයිට වැඩිය පාර යන්න අමාරුයි. මේ තියෙන අපේ ආපු හොටෙල් එක මේ හරියට නම් කියන්නේ හැබැයි පානගල කියලා. මෙතන ඉතින් ෆැමිලි එකට නම් ගොඩාක් හොඳයි. කියන්නේ ඇවිල්ලා චුට්ටක් නිදහසේ ඉඳලා කාලා බීලා කාලය ගත කරලා යන්න කියාපුම් තරක් තමයි මේ ප්ලේස් එක. මෙහි ඉතින් ගොඩක්ම ප්‍රසිද්ධ බීච් කැම්පින් වලට තමයි. බීච් එකයිනේ කැම්පින් ගාගෙන රැයක් ගත කරන එක තමයි මෙහෙට එන ගොඩක් කට්ටිය කරන්නේ. හැබැයි අපි නම් එදා කැම්පින් කරන්න ගියේ නෑ. හොටෙල් එකේ කබාන රූම් වලට එලා තමයි රැය ගත කරේ. මෙතන ඉතින් රැය හැමෝම එකතු වෙලා කාලා බීලා සින්දු කියලා නටලා ටිකක් රැය වුණා. අපි නිදා ගන්න යනකොට කොහොමද රැය කියන්නේ පාන්දර වුණා. මේ ඉතින් දවසේ අවසානයේ පේනවනේ ඔන්න ඔකයි උනේ. මේ තමයි පහෝදා උදේ පාන්දර විව් එක. දැන් වෙලාව උදේ
6ට විතර ඇති. අපි ඒකත් බලලා චුට්ට වෙලාවක් ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අවුරුදු නිවාඩු vlog එක මම මෙතනින් ඉවර කරනවා. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න දැන්ම අපිව subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාගේ යාළුවන්ටත් Show with Ritu YouTube channel එක share කරන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.